ඉතින් මේ බයික් එක ඇවිල්ලා අද පානදුරේ ඉඳලා ටියුන් අප් එකට ආපු බයික් එක. ඉතින් මේ බයික් එකේ සම්පූර්ණ ගොඩ ක්‍රම යොදලා තමයි ස්ටාර්ට් එක ගහලා තියෙන්නේ. ටියුන් අප් එක සිදු කරලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණ රිලේ දාලා ඔරිජිනල් වයර් ඔක්කොම අයින් කරලා ඒ වගේම තමයි ප්ලග් ටික ඔක්කොම ඉන්දියන් බයික් වල ප්ලග් දාලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ දවස් ටිකෙන් මම එක දිගට පෙන්නලා ඇති මේ වගේ වීඩියෝස්. ඉතින් ඒ විතරක් නෙමෙයි කස්ටමර් ගෑස් කට් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා පැදගෙන යන්න බැරි හින්දා තමන්ගේ පැත්තේ තැනකට දාලා ජෙනුයින් විදිහට රිපෙයාර් කරන තැනකට දාලා ඉවරලා තමයි ගෑස් කට් එක රිපෙයාර් කරලා තින්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ගෑස් කට් එක රිපෙයාර් කරලා තියෙන විදිය. ඉතින් ෆිලන් එකේ ඇණයක්වත් දාන්න නැතුව තමයි රිපෙයාර් එක කරලා තින්නේ. මොකද මේකේ හෝස් බට කපලා කොට වෙලා තියෙන්නේ. ඉතින් හෝස් බට රීප්ලේස් කරන්න නැතුව ඇණේවක්වත් දාන්න නැතුව ඒක හෙල්ලි තියෙන විදිහට තමයි යවලා තින්නේ. වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන අයන් හෝස් එක. අයන් හෝස් එක දිරලා ඩැමේජ් එකක් තියෙන ඉඳ අයන් හෝස් එන්නේ නැහැ ගෝල් බ්‍රෑන්ඩ් නිව් ගන්න. අයන් හෝස් එක නැති කමට ඒකේ එලියෙන් ගම් තට්ටුවක් ගාලා තමයි කස්ටමර් පිටත් කරලා යවලා තියෙන්නේ. ඉතින් මේ වගේ අපරාධ හින්දා තමයි ඇත්තටම මිනිස්සුන්ට බයික් එපා වෙන්නේ. ඒ වගේම තමයි ටියුන් අප් එක කරපු තැනින් ස්ටාර්ටර් මෝඩ් එක කස්ටමර්ගේ තිබිච්ච ස්ටාර්ටර් මෝඩ් එක සවුත් වෙයි කියලා බ්‍රෑන්ඩ් නිව් චයිනීස් ස්ටාර්ටර් මෝඩ් එකක් දාලා තිනවා. ඉතින් මේ අපරාධෙත් ගොඩාක් බයික් වල වෙන දෙයක්. ඉතින් ඒකින් හින්දා තමයි අපි ඔයගොල්ලෝ මේ දැනුවත් කරන්නේ. ඉතින් මේ කස්ටමර් ස්ටාර්ටර් මෝඩ් එක ඉල්ලපු හින්දා කස්ටමර්ට ස්ටාර්ටර් මෝඩ් එක දීලා තිනවා. කස්ටමර්ගේ තිබිලා තියෙන චයිනීස් මෝටර් එක ඒක අයින් කරලා නැවතත් චයිනීස් මෝටර් එකක් දාලා තින්නේ. ඉතින් මේ බයික් එක ඇවිල්ලා සෙනසුරාදා අපිට ටියුන් අප් එකට ආපු බයික් එක. ඉතින් මේ බයික් එක අපිට ටියුන් අප් කරන්න හම්බුන්නේ නැහැ. මොකද මේ බයික් එකත් එම ස්ථානෙම තමයි ටියුන් අප් එක සිදු කරලා තින්නේ. ගෑස් කට් 3ක් තියලා රිපෙයාර් කරලා තින්නේ. ඒ වගේම සම්පූර්ණ රිලේ සිස්ටම් දාලා සම්පූර්ණ වණ කරලා තියෙන බයික් එකම. ඉතින් ඔයගොල්ලන්ට රන් ඔෆ් එක පේනවා ඇති. මේ දාන්න බැරි යූස් කරන්න බැරි රන් ඔෆ් එකක් තමයි මේ රන් ඔෆ් එක. ඉතින් මේකෙන් වැඩිම ලොට් එකක් ලංකාවේ තියෙන්නේ මං ගාවේ. ඉතින් ඔක්කොම ෆේල්. මේවා විකුණන්න විදියක් නැහැ අපිට. අපි මේ දේවල් තියාගෙන ඉන්නේ ස්ප්‍රින් වගේ පොඩි දේවල් අරන් මේවල කොස්ට් එක හරි කවර් කරගන්න. ඉතින් මේ රන් ඔෆ් එකේ ඔන් කරාම ඕෆ් වෙන්නේ, ඕෆ් කරාම ඔන් වෙනවා. සම්පූර්ණ වැරදි. ඉතින් මේ බයික් එකත් ඇවිල්ලා දවසින් එන්ජින් රිපෙයාර් කරලා දෙනවා කියලා දවස් දෙකෙන් එන්ජින් එක රිපෙයාර් කරලා ලක්ෂ ගාණක් වියදම් කරලා නමුත් සාර්ථක වෙච්ච නැති බයික් එකක් තමයි මේ බයික් එක. ඉතින් මේ බයික් එකත් ඒ වගේ බයික් එකක්. ලක්ෂ ගාණක් වියදම් කරලා කස්ටමර්ට ගෙදරවක්වත් හරියට පැදගෙන යන්න බැරි වෙච්ච බයික් එකක්. ඉතින් කස්ටමර් කෝල් කරාම ෆෝන් එකක්වත් ආන්සර් කරන්නේ නැහැලු. ඉතින් මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති පිස්ටන් 3ක් MC22 Honda Jade වලින් දාලා තියෙන එක පිස්ටන් එකක් දාලා තියෙන KY1. ඒ කියන්නේ MC19 එකේ පිස්ටන් එකක් දාලා තිනවා. ඒ වගේම ගෑස් කට් 3ක් තියලා තමයි රිපෙයාර් කරලා තියෙන්නේ. මේකත් ලක්ෂ ගාණක් වියදම් කරලා රිපෙයාර් කරලා කස්ටමර් ගෙදරවක්වත් යන්න බැරුව ආපු බයික් එක. එකම ස්ථානෙන් වෙච්ච බයික් ටිකක් තමයි මම ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ. මොකද බයික් වලට මේ වගේ අපරාධ වෙන්නේ ඇයි කියලා ඔයගොල්ලන්ට හිතන්න තමයි මේ වගේ වීඩියෝස් අපි දාන්නේ. ඉතින් මේවල වෑල් එකක්වත් ග්‍රයින්ඩ් කරලා වෑල් එකක් ගලවලක්වත් නැතුව තමයි එන්ජින් රිපෙයාර් කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් වාහනයක් වගේම තමයි අනිවාර්යෙන් මේවලත් වෑල් ග්‍රයින්ඩ් කරන්න ඕනේ, වෑල් සුද්ධ කරන්න ඕනේ, වගේම රීබෝර් කරන්න ඕන. අනිවාර්යෙන් අපිට පට්ටල් යවන්න ඕනේ. මොකද රීබෝරින් මැෂින් එකකින් තමයි අනිවාර්යෙන් රීබෝර් කරන්න ඕනේ. ඒ වගේම එහා පැත්තේ තියෙන එන්ජින් එකත් ඇවිල්ලා එම ස්ථානෙම ටියුන් අප් කරලා එන්ජින් රිපෙයාර් කරලා ආපු බයික් එක. ඒක සාමාන්‍ය අවුරුද්දකට වගේ කලින් එන්ජින් රිපෙයාර් කරලා සම්පූර්ණ ගොඩ ක්‍රමත් එක්ක දුවපු බයික් එකක් තමයි ඒක. ඉතින් ඒක කාලයත් එක්ක අපෙන් ටියුන් අප් කරලා දැන් මේ පාර එන්ජින් රිපෙයාර් එකට තමයි අපි කාඩ වෙලා තින්නේ. මේ බයික් එකත් එතනින්ම ටියුන් අප් කරපු බයික් එකක්. මේකේ සම්පූර්ණම බයික් එක විනාශ කරලා ආපු බයික් එකක්. මේකේ පේන්ට් වර්ක් එක අපි නෙමෙයි කරේ. අනිත් රිපෙයාර්ස් ටික තමයි අපි කරගෙන යන්නේ. ඒ කියන්නේ කාබ්ලේටර් ටියුන් අප් එකයි, වෝටර් සිස්ටම් මේ වගේ දේවල්. ඉතින් මේ බයික් එකත් ඇවිල්ලා මේ ස්ථානෙම රිපෙයාර් කරලා ආපු බයික් එකක්. ඉතින් සම්පූර්ණ වණ කරලා ආපු බයික් එකක් තමයි මේ බයික් එකත්. ඉතින් මේකෙත් ලොකු රිපෙයාර්ස් ප්‍රමාණයක් තියෙනවා. මේකෙත් කස්ටමර්ගේ ඔරිජිනල් මෝටරේ මේ ස්ථානෙන් අරගෙන චයිනීස් මෝටර් එකක් රීප්ලේස් කරලා තිනවා. ඉතින් මේවත් ලක්ෂ ගණන් වියදම් කරලා හදපු බයික් තමයි මේ තියෙන්නේ. ඉතින් කිසිම දෙයක් හරි විදිහට රිපෙයාර් කරන්න නැතුව රිලේ දාලා සම්පූර්ණ බයික් එක වණ කරව බයික් එක මේ බයික් එකේ පේන්ට් එකයි ඒ වගේ ලොකු රිපෙයාර්ස් ප්‍රමාණයකට තමයි අද දිනේදී අපි ගාවට දාලා තින්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ උදාහරණයක් විදිහට අද දිනේදී අපි ගාව තියෙන බයික් ටිකක් විතරයි මම මේ පෙන්නන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ගිය දවස් ටිකේ ගිය සුමානේ ඕන එක දිගට දාලා ඇති මේ වගේ බයික් රිලේ දාලා රිපෙයාර් කරපු බයික්. ඉතින් මේ වගේ විනාශ කරන්න එපා බයික් වලට. ඉතින් දවස් 3කට 4කට වගේ කලින් මම දාලා ඇති ආනමඩුවේ බයික් එක. ඉතින් ඒ බයික් එකෙත් ඇවිල්ලා කස්ටමර්ගේ ඔරිජිනල් තිබ්බ මෝටරේ මේ ස්ථානෙන් අරගෙන චයිනීස් මෝටරයක් දාලා තිබ්බා. ඊට පස්සේ අපි ගාවට ආවට පස්සේ නැවත අපි ඔරිජිනල් මෝටරේ අනිවාර්යෙන් දාන්නේ කියනවා කස්ටමර්ට. ඉතින් ඒ වෙලාවේ කස්ටමර්ට මේ ස්ථානෙන් වකත් ගන්න හැකියාවක් තිබුණේ. ඊට පස්සේ අජිත් මෝටර්ස් එකෙන් රීකන්ඩිෂන් ස්ටාර්ටර් මෝටර් එකක් අරගෙන තමයි අපි ටියුන් අප් එක කරලා දැන් කස්ටමර් ප්‍රශ්නයක් නැතුව ධාවනය කරන බයික් එක. කස්ටමර්ගේ ෆීඩ්බැක් එකත් අපි දාලා ඇති. ඉතින් කවදාකවත් මේ වගේ චයිනීස් මෝටර් වලට වෙන වැඩේම තමයි ලංකාවේ ඩයෆ්‍රම් වලටත් වෙන්නේ. සමහරවිට ඔයගොල්ලෝ රීකන්ඩිෂන් තියෙන ඩයෆ්‍රම් එක එම රිපෙයාර් කරන පුද්ගලයා අරගෙන ඒ ටික යටින් විකුණනවා සෑහෙන මිලකට. ඉතින් ඔයගොල්ලන්ට චයිනීස් ටික සමහරවිට ෆ්‍රී දාලා දෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අපරාධ හින්දා තමයි ඇත්තටම ගොඩාක් මිනිස්සුන්ට Honda CBR Jade කියන බයික් එපා වෙන්නේ.
ඉතින් මේ ඔක්කොම බයික් ඇවිල්ලා ඇත්තටම අසරණ වෙලා ආපු මිනිස්සුන්ගේ බයික්. ඉතින් මේවා එකක්වත් රිපෙයාර් නොකර ආපු බයික් නෙමෙයි. රිපෙයාර් කරලා සාර්ථක වෙන්නේ නැතුව අපි ගාවට ආපු බයික් තමයි මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් මේවා ඔයගොල්ලෝ වීඩියෝස් වලින් දාන්න මේ දේවල් දැනගන්න. මේ වගේ දේවල් කරන්න දෙන්න එපා. මොකද චයිනීස් මෝඩ් එකක් ඔයගොල්ලෝ බයික් එකේ ගද්දි තිබ්බොත් අපිට කරන්න දෙයක් නැහැ. නමුත් ඔයගොල්ලෝගේ රීකන්ඩිෂන් මෝඩ් එකක් තියෙනවනේ ඒක ආරක්ෂා කරගන්න දැනගන්න. ඒ වගේම තමයි චයිනීස් ඩයෆ්‍රම් දාන්න එපා. රීකන්ඩිෂන් ඩයෆ්‍රම් එක පුළුවන් තරම් ආරක්ෂා කරගන්න ඉගෙන ගන්න. ඉතින් මේ බයික් එකත් ඇවිල්ලා සම්පූර්ණ කස්ටමර්ට අඩුම ගන්න පැදගෙන එන්නවක්වත් බැරි තත්ත්වෙන් ඔයිල් හැමතැනින්ම ලීක් එන්ජින් එක රිපෙයාර් කරලා නමුත් සාර්ථක වෙන්නේ නැතුව ආපු බයික් එකක්. ඉතින් මේ කස්ටමර් එම ස්ථානෙට යන්න කලින් අපිට කෝල් කරලා තිනවා ගෑස් කට් රිපෙයාර් එන්ජින් රිපෙයාර් වලදී අපි සාමාන්‍ය කාලයක් කස්ටමර් ඉන්න කියලා තිනවා. ඒකින්ද තමයි කස්ටමර් මේ ස්ථානෙට හදිස්සියට දාලා තින්නේ. මොකද බයික් එක ගත්ත ගමන් ඉඳලා හදිස්සියට තමයි මේ ස්ථානෙට දාලා තින්නේ. ඉතින් අපිට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ටියුන් අප් එකකට කතා කරොත් අද ටියුන් අප් එකක් කරන්න ඕනේ කිව්වොත් අපිට අද කිරීමේ හැකියාවක් නැහැ. මොකද මාසයක් තිස්සේ බුකින් දාපු කස්ටමර්ලා කට්ටියක් ඉන්නවා. ඒ වගේම තමයි එන්ජින් රිපෙයාර් එකට ඔයගොල්ලෝ අද දිනේදී කතා කරොත් අපිට අද එන්ජින් රිපෙයාර් එක එකපාරට ඔයගොල්ලන්ට කරලා දෙන්න බෑ. මොකද ලිස්ට් එකේ එන්ජින් රිපෙයාර් 10ක් විතර හැම දවසෙම තියෙනවා. ඉතින් ඒක හින්දා තමයි අපි අපොයින්ට්මන්ට් ඔයගොල්ලන්ට දාගෙන ඉන්නේ. කියන්නේ ලංකාවේ අපොයින්ට්මන්ට් ක්‍රමයේ පළවෙනිට ඕපන් කරේ අපි පටන් ගත්තේ අපි බයික් වලට. ඒ විදිහටම තමයි තාමත් කන්ටිනියු වීගෙන යන්නේ. මොකද අපිට තියෙන වැඩත් එක්ක අපි එන පිළිවෙලට තමයි ඕගොල්ලෝගේ රිපෙයාර් එක කරලා දෙන්නේ. ඉතින් එතකොට අනිවාර්යෙන් කාලයක් ගත වෙනවා. මොකද පට්ටල් යවන්න ඕන දේවල් පට්ටල් යවලා ඒ විදිහට හරි විදිහට තමයි එන්ජින් එකක් රිපෙයාර් කරන්නේ. ඉතින් ඕගොල්ලෝගේ එන්ජින් එකක් රිපෙයාර් කරද්දී ඕගොල්ලෝගේ එන්ජින් එක එන තත්ත්වෙත් එක්ක තමයි ඕගොල්ලන්ට එළියට දෙන දේ තීරණය වෙන්නේ. ඉතින් මේ එතන තියෙන සමහර බයික් රීබෝර් ගිහලා තියෙනවා. සමහර ඒවා අපිට රීබෝර් යන්න බෑ. මොකද ස්ලිව් ගහලා එන්ජින් වල සමහර බෝර් එහෙම කඩලා තිනවා. ඉතින් ඒ වගේ දේවල් පාස් කරලා ඒ විදිහට තමයි රිපෙයාර් එකට යන්නේ. ඉතින් අපි හැමතිස්සෙම කියන්නේ බයික් එකක් විනාශ වෙන්න කලින් ඕගොල්ලෝ හරි දැනකින් රිපෙයාර් කරොත් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැතුව හොඳ තත්ත්වෙන් එන්ජින් එකක් ධාවනය කරන්න පුළුවන්. ඉතින් මේවා මම ඕගොල්ලන්ට වීඩියෝස් වලින් ඇත්තටම කියලා දෙන්නේ මේ වගේ විනාශයක් වෙන්න කලින් තමන්ගේ බයික් එකට මේ වගේ විනාශයක් වෙන්න කලින් ඒ දේවල් ආරක්ෂා කරගන්න. උතන දැන් නිල් පාට බයික් එකෙත් ඇත්තටම හෙඩ් එකක් රීප්ලේස් කරන්න වෙනවා. මොකද ගෑස් කට් 3ක් තියලා තමයි රිපෙයාර් එක කරලා තියෙන්නේ. ඒක සාර්ථකමදී අනිවාර්යෙන් හෙඩ් එකක් තියලා තමයි අපිට රිපෙයාර් එකකට යන්න වෙන්නේ.